Hi guys, welcome back for my YouTube channel. ජීවිතේ වැඩ වගකීම් ප්‍රශ්න අතරේ අපිවම අමතක කරන ලාවල් තියෙනවා. ඒ නිසා අද මම හිතුවා අම්මත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්න. අම්මා කියන්නේ හැමදාම අපි වෙනුවෙන් කැප වෙන කෙනෙක්නේ. ඉතින් ඒක නිසා අද මම හිතුවා අම්මට පොඩි ට්‍රීට් එකක් දෙන්න ඕනි කියලා. ඉතින් අපි දෙන්න මේ යන්නේ නුවර. ආදරණීයත් එක්ක ගත කරන චූටි මොහොතවල් තමයි මගේ ජීවිතේ මට ලස්සනම මතක වෙන්නේ. ඉතින් අපි අද ආවේ කැෆේ සෙරෙනිටි එකට. මෙතන මාරම ලස්සන ඉන්ටීරියර් එකක් තමයි තියෙන්නේ guys. ඔයාලත් ගිහින් බලන්න. ඔයාලට එන්න හිතන එකක් නැහැ ගියාම. මටත් මෙතනට යන්න කියලා කිව්ව මගේ යාළුවෙක්. ඊට පස්සේ මම මගේ කලින් වීඩියෝ එකේ මගේ යාළුවත් එක්කන් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම අම්මව එක්කන් එන්න හොඳයි කියලා හිතුන නිසා මම අම්මවත් එක්කන් අද ආවා. Decorations, cozy sitting areas, photos ගන්න සුපිරි corners ගොඩක් තියෙනවා. මේ කැෆේ එක තියෙන්නේ DS සේනානායක වීදියේ. මම නම් වැඩියෙන්ම කැමති මෙතන තියෙන calm relaxing vibe එකට. අනික මෙතන කෑමත් හරි රසයි. අපි කතා කර photos ගහක ඉන්නකොට මේ කෑම ටිකත් ආවා. අපි මේවා තමයි අද order කරේ. හැමදාම වැඩ අතරේ පොඩි වෙලාවක් අරගෙන මේ වගේ තැනකට යන එක හිතට හොඳ රිෆ්‍රෙෂින් එකක්. ඉතින් වත් කැන්ඩි වල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ඇවිල්ලා බලන්න. කොච්චර ගෙදර එකට හිටියත් අපි දෙන්නට එතන ගිහිල්ලත් කතා කර ඉන්න දේවල් තිබ්බා. මේ වීඩියෝ එක බලන මගේ YouTube family එකේ ඉන්න ගර්ල්ස්ලාට මම පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න හිතුවා. හැම ගෑනු ළමයෙක්ම මතක තියාගන්න ඕනේ ඔයාගේ වටිනාකම කාගවත් ඇප්‍රූවල් එකක් මත තීරණය වෙන්නේ නැහැ. ඔයාගේ හීන වෙනුවෙන් වැඩ කරන්න හොඳට ඉගෙන ගන්න. තමන්ගෙම කියලා ඉන්කම් එකක් හදාගන්න. මොකද ස්වාධීන වෙලා ජීවත් වෙන්න පුළුවන් එක තමයි ගෑනු ළමයෙක්ට තියෙන ලොකුම ශක්තිය. අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනවා වෙනුවට ඊයේ හිටපු ඔයත් එක්ක අද ඔයාව කම්පෙයාර් කරන්න. ඔයාගේ පුංචි ප්‍රෝග්‍රස් එකක් වුණත් ඒක සෙලිබ්‍රේට් කරන්න. ලොකු දේවල් ඕනේ නැහැ පොඩි විදියට හරි. තමන් ගැන විශ්වාස කරන්න පුරුදු වෙන්න. මොකද ඔයා හිතනවට වඩා ඔයා ශක්තිමත් කෙනෙක්. මේ ජීවිතේ ඉක්මනට දුවන්න ඕනේ කියලා එකක් නැහැ. තමන්ගේ ගමන තමන්ගේ විදියට තමන්ගේ වේගයෙන් යන්න. ජීවිතේ වැටෙන තැන්වල ආයෙත් නැගිටින්න. හීන දකින්න. ඒ හීන වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට දවසක ජීවිතේ දිනන්න පුළුවන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි guys. ඔයාලා මගේ vlog එක enjoy කරා නම් like එකක් comment එකක් දාන්න. ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් bye bye guys.